හායි කොහමද ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කොත්තුවක් කන්න. මොකද මට කාලෙකින් කොත්තුවක් කන්න බැරි වුණා. කොත්තුවක් කන්න බැරි වුණාට මේ වචන මම ගොඩක් චොක්ලට් තමයි කෑවේ. ඒ හින්දා මම හිතුවා අද කොත්තුවක් කන්න. මොකද ගොඩක් කට්ටිය ඉල්ලන්නේ කොත්තු. ඉතින් මම හිතුවා කට්ටියට තොත්තුවක් දෙන්න තෝ කන්න කොත්තු. මම ගොඩක් වෙලාවට දැන් මේ දවස්වල ගැවසෙන්නේ බදුල්ල ප්‍රදේශේ. බදුල්ල ප්‍රදේශේ නෙවෙයි බදුල්ල පැත්තේ තමයි මේ දවස්වල ගොඩක් වෙලාවට ඉන්නේ. එතකොට මට කෑම ගන්නවා නම් ගන්න වෙන්නේ බදුල්ල පැත්තෙන්. ඉතින් ඒක දන්න ගොඩක් යාළුවෝ මට පල්ලෙහෙන් කමෙන්ට් කරලා තිබ්බා. ඕකිඩ් එකෙන් ගන්න කියලා. ඉතින් මම ඕකිඩ් එකට ගිහිල්ලා කෑවා බිරියානියක්. ඉතින් ඒ වුණාට අද කෑවේ බිරියානියක් වුණාට ගෙනල්ලා තියෙන බිරියානියක් නෙමෙයි කොත්තුවක්. ඉතින් අපි මේ කොත්තුව කාලම බලමු. එයාලා අපිට දුන්න මේ ග්‍රේවි පැකට් එකක්. ග්‍රේවි පැකට් එකක් නෙමෙයි හොදි පැකට් එකක් දුන්නා. ඉවරනේ මොනවද මේ නැති පෝෂ් බබුල ඊට පස්සේ චිලි පේස්ට් ටිකක් දීලා තියෙනවා. ටිකක් කියන්නේ ඔව් ටිකක් දීලා තියෙනවා. එයාලගේ පැකින් එකෙන් මෙහෙම ගාටස් එකක් දාලා තියෙනවා. කඩලා අයින් කරගමු. සද්දෙට කඩන්න අද මොකුත් වෙන්නේ නැහැ. ගාටස් දෙකක් දාලා තියෙනවා. ගාටස් රබර් බෑන්ඩ් උඹලා මොනවා කියනවද දන්නේ නැහැ. මේ තියෙන්නේ චිකන් ෆුල් කොත්තුව. අපි මේ චිකන් ෆුල් කොත්තුව කාලා බලමු. එයාලා මේ ලන්ච් ෂීට් එකක් මේකට දීලා නැහැ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් එන්නේ මේ බොක්ස් එකේ. මේ බොක්ස් එකේම තියාගෙන කන්නද නැද්ද කියලා තමයි මම කල්පනා කරේ. නැත්තම් මම මේ බොක්ස් එක මෙහෙම කඩා ගන්නද? පුරුදු විදියට නම් බොක්ස් එක කඩා ගන්න එක තමයි ලේසිම විදිය. ඉතින් අපි මේ පෙට්ටිය කඩමු. අපි කිව්වට මම තමයි මේ පෙට්ටිය කඩන්නේ. මේ තියෙන අපේ චිකන් එක නෙමෙයි ෆුල් චිකන් කොත්තුව. මම ගාඩ රෝස්ට් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කොත්තුවක් කරනකොට කොත්තුව රෝස්ට් වෙලා තියෙදි තමයි ගතිය තියෙන්නේ. රෝස්ට් වෙලා කියන අපි රෝස්ට් වෙලා කියන්නේ අපොඩ්ඩක් පිච්චිච්ච ගතිය තියෙන තමයි රසනේ තියෙන්නේ. රසනෙත් එක්කම රස තියෙන්නේ. ඉතින් මේක ඇත්තම ගාඩ රෝස්ට් වෙලා තියෙනවා. එහෙනම් මම ටිකක් මුලින්ම කෑවා. අපි මේ අඩුම කුඩුම නේ අපි මේ චිලි පේස්ට් ටිකක් දාගමු. චිලි පේස්ට් ටික ගලවගෙන නටන මේක උඩට අපි චිලි පේස්ට් එක මේ හැලින් තියාගමු. ඊට අමතරව මේ යාළගේ හොදි පැකට් එක අපි එකක් කඩලා දාගමු. හොදි චුට්ටක් පෙවුණා ඒකත් හරි රහයි. මේක හිමීට මෙහෙම දාගමු හැමතැනටම. මේක අර වතුර වගේ නෑ. සිරාවට මෙහෙම උකුට දිනවා බලපුවම තේරෙන්නේ නැති මේක වැක් කරනවා මුළු කොත්තුව පුරාම. ඒක සාමාන්‍ය වෙන කඩේකින් ගන්නකොට නම් ඇත්තටම මේක කඩපු ගමන් බකස් ගාලා යනවා හේතුව මේ ඉන්න දියාරු වතුර තමයි ගොඩක් කලවම් වෙලා තියෙන්නේ. මේක නම් එන උකුටම තියෙනවා. අද අපි මේ කොත්තුව ටිකක් වැඩි වෙලාවක් කලියක් ගහගෙන කම්. මේක උනේ රුපියල් 850යි. චිකන් ෆුල් කොත්තුවක්. මේක ලස්සන සුපිරියක්. ඔන්න හැමෝම කිව්ව විදියට හැමෝම නෙමෙයි ගොඩක් කට්ටිය කිව්ව විදියට ඉල්ලීමක් කරලා දාලා ඕකිඩ් එකෙන් ගන්න. අද ගෙනාව ඕකිඩ් එකේ. ෂොප් එක ඕපන් කරන්න උදේ ඒගොල්ලන්ට මේක ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙමෙයි. ඔය මම කලින් වීඩියෝ කරන්න කලින් දවසේ මේ වීඩියෝ කරන්න දවසට කලින් දවසේ ගියා කොත්තුව ගන්න කියලා උදේ 9ට විතර. කඩේ ඕපන් කරලා තිබ්බේ නෑ. සාමාන්‍ය 11 විතර නග ඕපන් කරද්දි මොකද 7:12ට ගිහලා තමයි මේ අරගෙන ආවේ. මේ කොත්තුව ඇත්තටම මරු. මේ වෙනකන් කාපු හැම කොත්තුවකට වඩා සුපිරි. මේ කොත්තුවේ නම් එහෙම ලොකුට අජිනමෝටෝ රහක් දැනෙන්නේ නැහැ. මොකද මේ පැත්තේ කෑම ගොඩකට අජිනමෝටෝ මාරු විදිහට දානවා. ගොඩක්ම චිලි පේස්ට් වලට. මේකලගේ එහෙම දැනුනේ නැහැ. සහ මේක චිකන් කොත්තුවනේ. එහෙනම් චිකන් දෙනවා. ගාන 350ක් වුණා. 850. මේ පැත්තේ කඩවල වලින් මම පොඩ්ඩක් දැක්ක දෙයක් තමයි ගිහිල්ලා කනවට වඩා අරගෙන එනකොට ප්‍රමාණය අඩුයි. මම කොත්තුව නම් විතර ගිහිල්ලා කාලා නැහැ. ඒ හින්දා මම ඒ ගැන ප්‍රමාණය දන්නේ නැහැ. හැබැයි මම
ලඩි ස්පෙෂල් චිකන් බිරියානි එතන කද්දි ගොඩක් හම්බ වුණා. හැබැයි පාර්සල් කරන් ආවපුවාම පොඩ්ඩයි කියන්නේ ගොඩක් තියෙනවා. අර එතන කන ප්‍රමාණයට වඩා අඩුයි. එහෙනම් මම හැම වෙලේම කියන්නේ පුළුවන් නම් එතන ගිහිල්ලාම කන්න. ඒතු නිකන් මට දැනෙනවා ගිහිල්ලා කනකොට එතන හම්බෙන ප්‍රමාණය වැඩි කියලා. චිකන් ෆුල් කොත්තුවේ චිකන් නම් තියෙන බොරු කියන්න ඕනේ නැහැ. චිකන් එක වෙනම ෆ්‍රයි කරලා හරි උයලා හරි දාලා ආයෙ කොත්තුවට දාලා තමයි ගහලා තියෙන්නේ. මේ කටි චිකන් එක නෙමෙයි තියෙන්නේ මේක අර සාමාන්‍යයෙන් කටිම චිකන් එක දාලා ගහන්නේ. මේක නිකන් ෆ්‍රයි කරලා තියෙන්නේ. නිකන් දෙවල් දාන්න ගාපු චිකන් දෙවල් දාන්න නෑ. දෙවල් දාන්න බෙදපු චිකන් කොත්තුවට දාලා ගහලා වගේ රහයි. අනේ මේක කොත්තුවේ පිටි කෑලි වුණොත් එන පොඩි ඒ හින මරු හැපෙද්දි. ඕකින්ද රෙකමන්ඩ් කරපු කට්ටිය කියන්නේ ඇත්තටම thank you. ඔච්චර කාල ගියලත් මම ඒකට නොගිහින් හිටියේ ඇත්තටම කම්මැලිකම හින්දා යන්න. බයි ගියාට පස්සේ තේරුණා එතන මට කන්ටෙන්ට් ගොඩක් කරන්න පුළුවන් කියලා. ඊළඟ ලොකු මෙනු එකක් තිබ්බා බිරියානි ෆ්‍රයිඩ් රයිස් කොත්තු අනම්මනම් ගොඩක්. මම මේක මෙච්චරම කියවන මේක රසින්ද සහ මට කන්ටෙන්ට් ගොඩක් එතනින් කරන්න පුළුවන් ඉන්න නැතුව ප්‍රොමෝෂන් වීඩියෝ ගන්න නෙමෙයි. නැත්තම් අය බලයි මේ කොත්තුවේ පිටි එක චූටිට කපලා ඉඳන් මෙච්චර දේවල් කියන්නේ මුට මේකෙන් ගානක් දීලාද නිකන් කොත්තු හම්බෙලා කියලා අනිවාර්යෙන්ම වගේ කමෙන්ට් අරිනවා. තාම මට එහෙම කොහෙන්වත් නිකන් කෑම හම්බෙන්නේ නැහැ. ස්පෙෂල් චිකන් බිරියානි දෙනවා බීෆ් බිරියානි අනම් මන නූඩ්ස් එහෙම මෙනු එකක් තියෙනවා. ඉතින් එතනින් ඒවා දිගටම අරන් එන්නද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඔයගොල්ලෝ බලන්න නැත්නම් මම මේ වීඩියෝස් කරලා වැඩක් නැහැ. බදුල්ල ස්ටෑන්ඩ් එකෙන් බහැලා පෙරිම ඔකිඩ් එක කොහෙද තියෙන්නේ කියලා අහුවොත් නම් විතර ගොඩක් කට්ටිය දන්නවා අනිවාර්යෙන් කියයි. එහෙම නැත්නම් මම මේ කියන්නේ මං ගියපු පාර සමහර විට වෙන මේ ෂෝට් කට් එකක් තියෙන්න පුළුවන් එතනට යන්න. මම නම් ගියේ ධර්මදූත විද්‍යාලය කියලා ධර්මදූත පාරෙන් දාලා එතනින් ගියේ. මොකක් හරි ළඟ පාරක් යූස් කරා. ගිහිල්ලා බලන්න. ඉන්සයිඩ් ඩයිස් ග්‍රවුන්ඩ් එක ගාව තියෙන්නේ. එතන ඕකිඩ් කියලා ෂොප් දෙකක් තියෙනවා. දෙකම එකම ගොල්ලෝගේ තමයි. එකක් ටේක අනිත් තැන ඩයිනින් ටේක වේ දෙකම. මම ඉතින් අයිත් කියනවා ගිහිල්ලා එතනම ගන්න. මම ඉතින් එතන ගන්න බෑනේ මම මෙතන වීඩියෝ කරන්න බෑ. අතන මට දැනුණා ඒ කඩේ විතර නෙමෙයි හැම කඩේකම මේ බදුල්ල තියෙන ගොඩක් තැන්වල එතන කනකොට ප්‍රමාණය වැඩියෙන් දෙනවා. ඒකට හේතුව සාමාන්‍යයෙන් කැමක පුරවල එතන බලලා තිනකොට මෙතන මරුවට දෙනවා. ඒ වගේ ෆීලින් එකක් එන කට්ටියට හැමෝටම එනවා. ඒ වගේ දෙයක්ද? නැත්නම් පාර්සල් කරනකොට පාර්සල් කරන්න පුළුවන් තියෙන කියන්නේ පාර්සල් එකේ shopping එකේ හරි මොකේ හරි ඉඩ ප්‍රමාණය අඩුයිද එහෙමම හේතුවක් මම දන්නේ නැහැ. කොහොම හරි අරගෙන යනවට වඩා වැඩි ප්‍රමාණයක් එතන කනකොට හම්බ වෙනවා. මේකේ මාළු මිරිස් ගෝව එහෙම දාලා තියෙනවා. ඔව් මම හිතන්නේ ගෝව තමයි. ඔව් ගෝව දාලා තියෙනවා. මේ මාළු මිරිස්. කොත්තු වල අවුල කියන්නේ කොත්තුන් මේ සාමාන්‍යයෙන් ගොඩක් පිටි තියෙන කෑම වල ප්‍රශ්නයක් තමයි ගොඩක් කාගෙන යද්දී අර බඩ පිරෙනවා. පිටි හින්දා ඒකට අර කර කෑමකේ රස අඩු වෙනවා. පිටි නෙමෙයි කොයි කෑමෙත් එහෙම තමයි. ඒකද මම හැම වෙලේම කියන්නේ ඕනම දෙයක් ඕනට වඩා ඕනම නැහැ.
මේක රස විදිහට හිමින් කෑවනම් මම මෙච්චර කන්නේ නැහැ. ඒ තරම් බඩ පිරෙනවා. ඒක වේගින් ගද්දි කා ගන්න පුළුවන්. ඒක රස ඇතින් නෙමෙයි. ඒක සාමාන්‍ය පෝෂන් එක ලොකුයි. ඔය 800 පලාට නිකන් පොඩි පෝෂන් එකක් දීලත් බෑනේ. හැමදාම කාගෙන් හරි බැනුම් ගන්න වෙන හින්දා බාගෙට කනවා කියලා. අද මං හිතුවා කොහොම හරි ඔක්කොම කන්න. මම කොත්තු දාලා තිබු බොක්ස් එකක් මරු මං හිතුවා සමහර බොක්ස් තියෙන කොත්තු දාලා කඩලා ගාතු ගමන් දිය වෙලා යනවා. මේක නෑ එහෙන හයියට තියෙන. දැන් නම් බඩ පිරලා තින්නේ. බොරු යන්න ඕනේ නෑ. මම මේ චුට්ට විතර කිව්ව කුණු බැනුම් අහන්න ඕනේ නෑ. මේකත් කොහොමද ටික ටික හරි කමු. අර මං හිතන්නේ මේක චිකන් නැතිද? චිකන් තියෙන චුටි චුටි කෑලි. අම්මා එකපාරටම අහස කළු කරලා ගියා. ඉන්න මේ පැත්ත කළු වෙලා. මේ වීඩියෝ එක කරද්දි පට්ට දේවල් ගැන හිතන්න ඕන. හරි ලයිටින් සෙටප් එක මේ හරි ගහ ගන්න ඕන. මේ අවසාන ටික නම් ගන්නේ පට්ටම අමාරුවෙන්. ඒ විදිහට channel එක පටන් ගත්ත මුල කෑ වගේ මට දැන් කා ගන්න බෑ. අනික සමහර විට කෙනෙක් මේ වීඩියෝස් දැන් එකක් බලලා සෙට් වුණොත් මගේ වීඩියෝස් එක දිගටම බලාගෙන යනවා වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න ඕන මගේ වීඩියෝස් දාලා තියෙන්නේ සතියකට එක ගාන කියලා. නැතුව මම හැමදාම එක ගාන කාලා නෙමෙයි. ඒ හින්දා මම අර කන මේ කන මූ මේ හොඳට ඉන්නේ වගේ ඒවා හිතලා හැමදාම මේ වගේ දේවල් කන්න එපා. මොකද මම කන්ටෙන්ට් එකක් කරා කියලා මම බොරු කරන්න ඕනේ නෑනේ. මම කරන්නේ මාසෙකට වීඩියෝස් 4යි. ඒතකොට සතියකට එක වීඩියෝ. මට ඒක රිකවරි කරගන්න මගේ අයිනේ කාපු අනවශ්‍ය කැලරිස් මේ දහනය කරන්න නම් මනකොට මට තව දවස් 6ක ඉඩක් තියෙනවා. මම ඒ වගේ පුළුවන් තරම් මගේ ඇඟට වෙන ඩැමේජ් එක රිකවරි කරගන්න. එතකොට ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ ඒක දැනගෙන මේ වගේ දේවල් හැමදාම කන්න යන්න එපා. මේ දේවල් කන්න ඕනේ. කන්න නෙවෙයි කන්න දේවල් කියලා හැමදේම කන්න ඕනේ නෑ. එහෙම නෙමෙයි කියන්නේ. කෑවට කමක් නෑ ලිමිට් එක දැනගෙන කන්න. නැතුව කොයි මගුල කෑවත් කමක් නෑ අන්තිම වෙනව ලෙඩ උලක් වෙන්න නැතුව. තමන් නිරෝගීව ඉන්නකම් තමන්ට සතුටින් ඉන්න පුළුවන්. හැමතෝ ගිල්ලා අන්තිමේටම චාටර් වුණාම ලෙඩ හැදිලා අරකයි මේකයි එකෙක්වත් නැහැ බලාගන්න. අම්මලා තාත්තා විතරයි දුන්නේ. ඒක දැනගෙන මොන ප්‍රශ්නේදී වුණා හොඳ මොලේ කල්පනා කරලා වැඩ කරනවා. අන්තිම කොත්තු චුට්ට තමයි මම මේ කන්නේ. එතනම් පට්ටටම බඩ පිරලා තියෙන්නේ. වතු ටික කල් ළඟට ගන්න බැරුණා ඒක කේස් එක. මම කවන්නේ මේ කම්. මගේ දුකට සැපට සාලි ඉන්නවා මෙතන. කවුද මගේ දුකට? නෑ දුකට සැප නැහැ හැම මගුලටම මම වතු බොන්න තියාගෙන මේ බෝතලේ. වතු ටික බීලා හරි. කොහොම මේ කාලි ඉවර කරගමු. අම්මෝ
කොත්තුව කා ගන්න බැරි වෙච්ච හැටි අම්මට. කොහොමරි ඕකිඩ් එකෙන් ගත්තු රුපියල් 850යි චිකන් ෆුල් කොත්තුව කාලි ඉවර කරා. දැන් නම් බඩ නිකන් මොකක්ද වගේ හුලම් බෝලේ වගේ. කට්ටිය බය නින්ද කොහොමරි සම්පූර්ණයෙන් කාලි ඉවර කරා. වීඩියෝ එකත් එතන ඉවර වුණා. ඉතින් ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඒ හම්බෙනකන් ඔයගොල්ලෝගේ අදහස් මොනවද තියෙන්නේ channel එක improve කරගන්න තව කන්න ඕනේ මොනවද කෑම කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න share පාරක් දාගෙන යන ගමන් අපිව subscribe කරලා අපිව නෙමෙයි මාව subscribe කරලා like එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්. මම හංග්‍රියව නෙමෙයි මම කරන්නේ හංග්‍රියව. goodbye. Hey අපි කමු.